ශ්‍රී ලංකාවේ වීලි වනාන්තරවල ස්වල්ප වශයෙන් දැකිය හැකි ශ්‍රී ලංකාවටම ආවේනික වනාන්තරයේ අවතාරය ලෙස හඳුන්වන ශ්‍රී ලංකා ස්ලෝත් බෙයා ගැන අද අපි කතා කරමු. ශ්‍රී ලංකාවේ අලස වලසා හෙවත් ශ්‍රී ලංකන් ස්ලෝත් බෙයා මෙලුසුස් උසිනස් ඉන්ට්‍රොනාටොස් ලෙස විද්‍යාත්මක නාමයකින් හඳුනන මෙම වලසා ඉන්දියානු ස්ලෝත් බෙයාගේ අද්විතීය උපවිශේෂයකි. මෙම වලසා ඔවුන්ගේ ඥාති සහෝදරයා සමග සසඳන විට තරමක් කුඩා වන අතර ඒ වගේම සිහින් ශරීරයට සහ අඩු රළු ලොම් සහිත දිවයිනේ උණුසුම් වියලි දේශගුණයට අනුවර්තනය වී ඇත. ඒ වගේම පපුවේ වී හෝ වයි හැඩති සලකුණන් නැති අතර දිගු නාසයක් ඇත. මොවුන්ගේ නාස්පුඩු සම්පූර්ණයෙන් වසා ගැනීමට හැකි අතර එය වේයන් කෝමු ගොඩවල් හාරණ විට දූවිලි ආග්‍රාණය වීම වළක්වා ගැනීමට උපකාරී වේ. ඒ වගේම මොවුන්ගේ තොල් ඉතාමත් නම්‍යශීලී වේ. ඒ වගේ මෙම සතුන්ට දැවැන්ත වක්‍ර නියපොතු ඇති අතර එම නියපොතුවට ස්තුතිවන්ත වෙන්නට මෙම සතුන් විශේෂඥ කැනීම්කරුවන් සහ කඳුනගින්නන් වේ. බොහෝ වලසුන් මෙන් නොව මෙම වලසාගේ ඉහළ කෘන්තක දත්වල පරතරයක් ඇති අතර මෙම අමුතු ලක්ෂණය ඇත්ත වශයෙන්ම කෘමීන් වඩාත් කාර්යක්ෂම උරා ගැනීමට උපකාරී වන අතර වනාන්තරය හරහා දෝංකාර දෙන ഘോഷාකාරී ශබ්දයක් ඇති කිරීමට උපකාරී වේ. මෙම වලසාව අලස වලසකු ලෙස හැඳින්වුවද මෙම වලසා කම්මැලි නොවේ. ඇත්ත වශයෙන්ම මුල් යුරෝපීය ස්වභාවික විද්‍යාඥයින් අලස වලසකු ලෙස පෙනෙන නිසා මොවුන්ට ස්ලෝත් යන නාමය කියා ඇත. දැනට ශ්‍රී ලංකා වනාන්තරවල ජීවත්වන මෙම වලසා ශ්‍රී ලංකාවේ පරිසරයට පරිපූර්ණ ලෙස පරිණාමය වී ඇත. මෙම වලසා ශ්‍රී ලංකාවේ උතුරු මැද සහ නැගෙනහිර ප්‍රදේශවල විශේෂයෙන් විල්පත්තු ජාතික වන උද්‍යානය, යාල ජාතික වන උද්‍යානය, වස්ගමුව සහ මාදුරුවය වැනි ආරක්ෂිත ප්‍රදේශවල බොහෝ විට ජීවත්වේ. මෙම කලාපවල විවෘත වනාන්තර සහ පඳුරුවලින් පරිපූර්ණ වී ඇති නිසා මෙම පරිසරයට මෙම සත්වයා ඉතාමත් ප්‍රිය කරයි. ඒ වගේම පාෂාණමය බිම් හෝ ගුහා සහිත වනාන්තරවලට වැඩි කැමැත්තක් දක්වයි. ඔවුන් දිවා කාලයේදී විවේක ගන්නා අතර රාත්‍රී කාලයේදී ක්‍රියාශීලී වේ. වෙනත් සමහර විශාල ශීරපායන් මෙන් නොව මෙම සතුන්ට ජීවත්වීමට විශාල පරිසරයක් අවශ්‍ය නොවේ. කෙසේ වෙතත් මිනිස් කැලබීම් වලට ඉතා සංවේදී වෙන මෙම සත්වයා කෘෂිකර්මාන්ත මහාමාර්ග ඉදිකිරීම සහ වනාන්තර එලි පෙහෙලි කිරීම නිසා මෙම සත්වයන්ගේ වාසස්ථාන අද වන විට දැඩි තර්ජනයකට ලක් වී ඇත. මෙම සතුන්ගේ ආහාර සම්බන්ධයෙන් ගත් කල වේයන් කුහුඹුවන් වැඩි. කෘමි සතුන්ට ඇල්මක් දක්වන අතර මීපැණි සහ විවිධ පළතුරු වලටද දැඩි ඇල්මක් දක්වයි. මෙම සතුන් තාක්ෂණිකව සර්වභක්ෂක වුවද ශ්‍රී ලංකාවේ වලසා කලාතුරකින් මස් අනුභව කරයි. හැසිරීම අනුව මෙම වලසුන් බොහෝ විට තනිකඩව ජීවත්වන නමුත් පැටවුන් ලැබුණු විට දෙමාපියන් තම පැටවුන්ව මාස ගණනක් යනකම් තම පැටවුන්ව විලෝපිකයන්ගෙන් ආරක්ෂා කරයි. මෙම සත්වයා ස්වභාවයෙන්ම ලැජ්ජාශීලී හුදකලා සත්වයෙක් වන නමුත් ඔවුන්ගේ පැටවුන් සිටින කාලයේදී මිනිසකු හෝ වෙනත් විලෝපිකෙක් දුටුවහොත් ඔවුන් එම විලෝපිකයාට පහර දීමට පැකිලෙන්නේ නැත. බොහෝ ශ්‍රී ලංකාවේ ග්‍රාමීය මිනිසුන් මෙම සත්වයාට බියවීමට හේතුවද මෙම බරපතල ලෙස පහරදීමයි. මෙම පහරදීම හේතුවෙන් ශ්‍රී ලංකාවේ ග්‍රාමීය මිනිසුන් බොහෝ විට මෙම සතුන්ට උගුල් අටවයි. මෙය අද වන විට මෙම සතුන්ගේ ප්‍රජාව අඩු කිරීමට දැඩි තර්ජනයක් වී ඇත. කාලයක් සුලභව සිටි මෙම වලසා අද වන විට දුර්ලභ සතෙක් බවට වත් වී ඇත. ජාත්‍යන්තර ස්වභාව සංරක්ෂණ සංගමයට අනුව අද වන විට මෙම සත්වයා අවදානමට ලක් වී ඇති සතෙකු ලෙස නම් කරයි.
විශේෂඥයන්ගේ ඇස්තමේන්තු අනුව අද වන විට මෙම සතුන්ගේ ප්‍රජාව 1000කට අඩුවේ. ඉතින් මෙම වලසා බේරා ගැනීම යනු තවත් එක් විශේෂයක් ආරක්ෂා කිරීම පමණක් නොව ඒ සමස්ත වීලි කලාපීය පරිසර පද්ධතියම ආරක්ෂා කර ගැනීමයි. මෙම සතුන් වඳවහොත් වනාන්තරයේ සමතුලිතතාවයද බිඳ වැටේ. ශ්‍රී ලංකාවේ ස්ලෝත් බෙයාර් ජනප්‍රවාදයේ අලියතුන් සහ දිව්‍යන්තරම් ප්‍රසිද්ධ නොවුනත් ශ්‍රී ලංකාවේ සංස්කෘතියේ නිහඬ ස්ථානයක් ගනී. සමහර ග්‍රාමීය ප්‍රජාවන් මෙම සතාව ශක්තියේ හෝ අනපේක්ෂිත භවයේ සංකේත ලෙස හඳුන්වයි. ඉතින් මෙම වටිනා සත්වයා වනාන්තරයේ මැකී යන ආලෝකයක් වීමට ඉඩ නොදී ආරක්ෂා කර ගැනීම අපගේ වගකීමයි. ඉතින් ශ්‍රී ලංකාවේ අලස වලසා හෙවත් ස්ලෝත් බෙයාර් ගැන අදහස් පහලින් කමෙන්ට් කරන්න. වීඩියෝ හොඳයි කියලා සිතනවා නම් ලයික් කරන්න. අපගේ channel එක subscribe කර bell icon එක click කරොත් මම දාන වීඩියෝ බලන මුල්ම පිරිස අතරට ඔබටත් එක් විය හැකියි.